ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම ඉස්සෙල්ලා අපි YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්නේ ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් මගේ Facebook group එකෙත් මෙයාලා මේ ප්‍රශ්නේ අහලා තිබ්බා. ඒ වගේම Instagram එකෙත් අහලා තිබ්බා. මුලින්ම YouTube channel දෙකක් හැදුවට පස්සේ යාලා පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ යාලගේ thumbnail එකක් දාන්න බැරි වෙලා තිබ්බා. ගොඩක් අය මේ ප්‍රශ්නේ තිබ්බා. YouTube එකෙන් select කරන thumbnail එක විතරයි දාන්න පුළුවන් වෙලා තිබ්බේ. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද තමන්ගේම thumbnail එක දාගන්නේ, account එක එතනින් හට verify කරගන්නේ කොහොමද, verify කරගෙන ඔයාගේ thumbnail එක එතනට දාගන්නේ කොහොමද කියලා මම අද කියලා දෙන්නම්. හරි එහෙනම් වීඩියෝ එක enjoy කරන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. හරි අපි යමු වීඩියෝ. හරි දැන් මම මෙතනට ගියාම මේ විදිහට මට පෙන්නනවා අපේ custom thumbnail එකක් දාන්න බෑ. මේ මම දාපු වීඩියෝ එකේ තියෙන thumbnail එක විතරයි දාන්න පුළුවන්. මේ වලට පේනවා ඉතින් මෙතන අපිට thumbnail එකක් දාන්න බෑ. හරි අපි ඒක දාන්න යම් මෙතන මෙයාලා කියලා දෙනවා learn more කියලා. එතනින් ගිහිල්ලා බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. learn more එකට ගිහිල්ලා හරි learn more එකට ගියාම මෙතනින් අපිට පේනවා මෙහෙම message එකක්. මෙතෙන් අපි පහළට යන්න තියෙන ඔක්කොම කියවන්න ඕනේ. මෙතන තියෙනවා add video thumbnail කියලා වලට පේනවා. add video thumbnail එකේ යට තියෙනවා create a custom video thumbnail කියලා මෙන්න මෙතන. මෙතනින් අපිට කරන්න තියෙන්නේ account එක verify කරගන්න. ඒකයි ප්‍රශ්නේ වෙලා තිබ්බේ. හරි. දැන් මේ click කරලා account එක verify කරගමු අපි ඔය විදිහට. හරි account එක verify කරගන්න මෙතනින් අපිට තියෙනවා country එක තෝරන්න. already එක ශ්‍රී ලංකා select කරලා තියෙන්නේ. මෙතනින් අපිට තියෙනවා තෝරන්න අපේ phone එකට call එකක් එන්න හරි text message එකක් එන්න හරි. අපි මෙතනින් text message තෝරලා මෙතනින් අපේ phone number එක ගහන්න ඕනේ. ඒ phone number එක ගහලා ඉස්සරහට යන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මෙතන submit දෙන්න. submit දුන්නාම අපේ phone එකට message එකක් එනවා. message එක ආවම මෙතන එන code එක මෙන්න මෙතනට දාන්න තියෙන්නේ. මෙතනට code එක දාන්න තියෙන්නේ. බලමු මගේ phone එකට code එක ආවද කියලා. හරි මේ තියෙන මගේ phone එකට code එක ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. මේ code එක ඔයාලත් මෙතනට enter කරගන්න ඕනි. හරි දැන් මම මෙතන code එක enter කරා. දැන් code එක submit කරමු අපි. code එක submit කරා. ඊට පස්සේ verified congratulations your YouTube account is now verified කියලා අපිට message එකක් ආවා. මෙන්න මෙතනින්. දැන් මේක continue කරමු අපි. continue කරලා ඉස්සරහට යන්න අපි බලමු. හරි verified. දැන් verified වෙලා තියෙන්නේ. හරි දැන් අපි ආයෙත් අපේ return to YouTube studio එකට ගියා. මෙතනින් YouTube studio එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකේ thumbnail එක දැන් දාන්න බලමු. එතන videos වලට ගියා. මෙතෙන් ගියා edit. හරි edit ගියා. මෙතන custom thumbnail. හරි දැන් අපිට වෙනවා thumbnail එක දාන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මම හදාගත්ත thumbnail එක මේ විදිහට මෙතනින් දා ගන්නවා. මෙන්න මෙතනින් මෙහෙම ගිහිල්ලා හදාගත්ත thumbnail එක. හරි දැන් thumbnail එක දාලා අපිට තියෙන්නේ save දෙන්න. මේ විදිහට save දුන්නම thumbnail එක save වෙලා. හරි දැන් එතකොට හරි thumbnail ප්‍රශ්නේ ඉවරයි. දැන් ඔයාලා කවුරුත් හදපු YouTube channel එකේ thumbnail එක ඔයාලට custom thumbnail එකක් දාන්න බැරි අවස්ථාවක් ආවත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඒක හදාගන්න දෙ මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. හරි ඔයාලා නම් දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක් ඉස්සෙල්ලා අපි YouTube channel එකෙන්. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.